අරපිරි මැස්ම හෙවත් සකසුරුවම් භාවය යනු සම්පත් නුවණින් යුතුව පරිහරණය කරමින් අනාගතය සුරක්ෂිත කර ගැනීමයි. මුදල්, කාලය, ජලය, විදුලිය සහ ආහාර වැනි දෑ අපතේ යාම වළක්වා ගැනීම තුළින් පුද්ගලික මෙන්ම ජාතික දියුණුවද ළඟා කරගත හැක. මේ ජීවිතය සැපවත් කරන උතුම් ගුණාංගයකි. මුදල් හා වෙනත් සම්පත් නාස්ති නොකර අරපිරි මැස්මෙන් භාවිතයට ගැනීම ඉතිරි කිරීම හා සකසුරුවම යන්නෙන් අදහස් වෙයි. ඉතිරි කිරීම සාර්ථකත්වය ළඟා කර දෙන බව මිනිසා අවබෝධ කරගත්තේ මීට සියවස් ගණනාවකට පෙරදීය. එනම් මිනිසා පෘථිවිය මත පහළ වූ දා සිට විවිධාකාරයේ ඉතිරි කිරීම හා සකසුරුවම පුහුණු කළේය. ඔහු තම දඩයම් කළ සතුන්ගේ මස් පසුව ප්‍රයෝජනයට ගැනීම පිණිස මී පැණිවල බහා තැබුවේය. ගින්දර සොයාගත් පසු ඇතැම් ආහාර අළු යට සඟවා තැබීය. එලෙස මිනිසා තමන් සතු වටිනා දුර්ලභ දෙයින් කොටසක් අනාගතය සඳහා වෙන් කර තැබීය. අද මෙන් නොව අතීතයේ අපේ රටේ පවුල් ඒකකය බොහෝ සමාජික පිරිසකකින් සමන්විත සංකීර්ණ ප්‍රජා ඒකකයක් ලෙස පැවතිණි. එකල බහුතරයක් පවුල්වල මෙන්ම සමස්ත ආර්ථිකයේම ආදායම් තත්ත්වයද පහළ මට්ටමක පැවතිණි. මුදල් භාවිතය හා බැංකු පහසුකම් මෙන්ම බැංකු සේවා වෙත ළඟාවීමේ පහසුවද වර්තමානයේ හා සසඳන කල ඉතා අවම විය. එහෙත් පැරණි ශ්‍රී ලාංකික ජන සමාජයේ මව්වරුන් දිනපතා සහල් පරිභෝජනයෙන් මිටක් වෙන්කර තැබේ සකසුරුවම හා ඉතිරි කිරීම ශ්‍රී ලාංකික අපට ආගන්තුක නොවන බව පෙන්වා දෙමිනි. වර්තමානයේ සෑම භාණ්ඩයකම පාහේ මිල ඉහළ ගොස් ඇති නිසා ජීවන වියදමද වැඩි වී ඇත. එහෙත් අරපිරි මැස්මෙන් කටයුතු කරන කෙනෙකුට තමාගේ ආදායම අනුව වියදම් කර ණය නොවී ජීවත් වීමට හැකියාව තිබේ. අතීත කාලයේ ගැමි කාන්තාවන් තමන් උපයන මුදලින් සුළු කොටසක් කාසි කැටයක හෝ ට්‍රංක් පෙට්ටියේ පතුලේ දමා ඉතිරි කර ඇත. සමහරුන් ලිප්බොක්කේ මුදල් වල දමා තැබූ බවද කියති. අද පුරාණයේ මෙන් මුදල් වල දමා ඉතිරි කිරීමට අවශ්‍ය නොවන්නේ මුදල් තැන්පත් කළ හැකි බැංකු රාශියක්ම තිබෙන නිසාය. බැංකුවල තැන්පත් කළ මුදලකට පොලියක් ලැබෙන නිසා වසර කීපයක් මුදල් තිබෙන්නට හැරිය විට තැන්පත් කළ මුදලට වඩා වැඩි මුදලක් ලබාගත හැකි වේ. පැරණි කතුන්ගේ අරපිරි මැස්ම පිළිබඳ හොඳම සංකේතය වන්නේ මිටිහාල් මුට්ටිය. දිනපතාම වත් පිසීමේදී හාල් වලින් මිටක් ගෙන මෙම මුට්ටියට දැමීම ගෘහණියගේ සිරිතක් විය. මේ අන්දමට මුට්ටියේ එකතු වන හාල් ගෙදර හාල් හිඟ වූ දිනකට වත් පිසීමට යොදා ගැනීමට එදා ගෘහණියට හැකි විය. එදා ගෘහණිය අද මෙන් කිසිදු ආහාරයක් ඉවත දැමුවේ නැත. බත් මුට්ටියේ ඉතිරිවන බත් ටික අව්වේ දමා වියලාගෙන කොටා පොල් සහ සීනි දමා ගුලි කරගත් විට එය අතුරුපසට සෑහිණි. කොස් වාරයට කොස් මඳුළු තම්බා වියලා අටුකොස් සාදාගත් අතර අටුවේ මල්ලක දමා තැබූ අටුකොස් වැලි කොස් ඇට සමග දියේ දමා පොඟවා ගත් කල බතේ අඩුව නොදැනුනේය. මේ හැර බිලින්, දෙහි, අඹ ආදියද අව්වේ දමා වියලා කල් තබාගෙන ව්‍යංජන ලෙස යොදා ගන්නා ලදී. මඤ්ඤොක්කා, ආලපෙති කපා වියලා තබා තෙලේ වැඳ සීනි හෝ පැණි දමාගත් විට එයද රස කැවිල්ලක් විය. වත්තේ තිබූ කිතුල් ගසක මලක් පීදුණු විට එය මැදීමෙන් ලැබෙන මීරා පැසවීමෙන් රා ලබා ගන්නා ලදී. මීරා උණු කිරීමෙන් පැණි හා හකුරු ලබාගත් අතර ඒ පැණි රස කැවිලි සෑදීමටත් දී කිරි සමග කෑමටත් හැකි විය. කිතුල් ගසේ මල් පීදී අවසන් වූ පසු කිතුල් ගස කපා එහි මේරූ කඳෙන් ලබාගත් කිතුල් පටි පාලම් දැමීමටත් ජනෙල් වලට කූරු දැමීමටත් ගන්නා ලදී. කිතුල් කඳේ ලපටි කොටස් හෙවත් කරටිය කපා එම කැබලි වංගෙඩියේ දමා කොටා ජලය දමා මිරිකා තිබෙන්නට හැරිය විට භාජනයේ පතුලේ මිදෙන කිතුල් පිටි තලප සෑදීමට ගන්නා ලදී. ඖෂධීය ගුණයක් ඇති කිතුල් පිටි පිත සමනය කරන බව විශ්වාස කෙරේ. කුඹුරුවල ගොයම් කැපූ පසු ඉතිරිවන ඉපනැලි වලින්
ලියලන ගොයම් ගස්වල සෑදෙන ගොයම් කරල් නිරි ලෙසින් හැඳින්වේ. මේ කරල් වල ඇට වෙන්කරගෙන කබලේ දමා වදින විට පිපිරී යයි. ඒවා පොරි හෙවත් විලඳ ලෙස හැඳින්වේ. මී පැණි එක්කර පොරි හෙවත් විලඳ ඉතා රසවත් පෝෂදායී ආහාරයකි. තපසු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුන් හිමියන්ට විලඳ හා මී පැණි පූජා කළ බව බුදු සිරිතේ සඳහන් වෙයි. බදින ලද වී පොරි බවට පත්වීමට පෙර ඉවතටගෙන උණුවෙන්ම වංගෙඩියක දමා කොටා ගැනීමෙන් සාදා ගන්නා හබල පෙතිද ඉතා රසවත් ආහාරයකි. පොල් සහ සීනි එකතු කළ හබල පෙති උදේ ආහාරය වශයෙන්ද එකල භාවිත විය. මේ ආහාර සඳහා එදා ගැමියන්ගේ මුදලක් වැය නොවූ අතර එම පෝෂදායී ආහාර ගැනීමෙන් ඔවුන්ට නිරෝගී ජීවිතය ගත කිරීමටද හැකි විය. පුවක් ගසෙන් ගැමියන් ලබාගත් ප්‍රයෝජනයද අපට ආදර්ශයක් ලෙස සැලකිය හැකිය. පුවක් ගෙඩි බුලත් විට කෑමේදී යොදාගත් අතර පුවක් ගසෙන් ගැලවී වැටෙන පුවක් කොළේ ගසට සම්බන්ධ කොටස් කොළපතයි. එය කපා වෙන්කරගත් විට බොහෝ කාර්යයන් සඳහා යොදාගත හැකිය. එහි කොළපාට පිටපොත්ත ඉවත් කළ විට ඉතිරි කොටස පැණි මුල බැඳීමටත් දුර ගමනක් යන විට බත් මුල බැඳීමටත් ප්‍රයෝජනයක් විය. එපමණක් නොව කුස්සියේ විවිධ කාර්යයන් සඳහා මේ කොළපොත යොදා ගැනිණි. මිරිස් කළ වැසීමටත් පලාකොළ දමා තැබීමටත් ගත් කොළපත දුම්මල ගොටුව සෑදීමටද යොදා ගැනිණි. පුවක් අත්තේ ඉරටු වෙන්කර ඉලපතකට බැඳ ගෙබිම පිරිසිදු කිරීමට ගත් අතර ඉතිරි වන කොළ ටිකද පොහොරක් ලෙස බුලත් පාත්තියට එක් විය. මේ අනුව බලන කල අපේ පැරණි ගැමියන් අර පිරිමැස්ම තුළින් ඉතා සාර්ථක නිරෝගී ස්වයංපෝෂිත ජීවිතයක් ගත කළ බව පෙනේ. අද අපට සිදුවී ඇත්තේ යළිත් ඒ අතීතයට යාම නොවේද? අර පිරිමැස්ම සහ එහි වැදගත්කම. මුදල් ඉතිරිය අනවශ්‍ය වියදම් කපා හැරීමෙන් අනාගත අවශ්‍යතා සඳහා මුදල් ඉතිරි කරගත හැකිය. සම්පත් සුරැකීම, විදුලිය ජලය වැනි සීමිත සම්පත් සීමිතව භාවිතා කිරීම. පාරිසරික ආරක්ෂාව. පරිභෝජනය අවම කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අඩුවේ. ගුණාත්මක ජීවිතය. අර පිරිමැස්මෙන් කටයුතු කිරීම පුද්ගලයාට ස්වාධීනත්වය සහ මානසික සහනය ලබා දෙයි. අර පිරිමැස්ම පුරුදු වන ආකාරය. කුඩා කල සිටම දරුවන්ට අර පිරිමැස්ම ඉගැන්වීම වැදගත් වන අතර අනවශ්‍ය ලෙස විදුලි බුබුලු දැල්වීම, ජලය නාස්ති කිරීම සහ ආහාර ඉදිරි කිරීම වැනි පුරුදු වළක්වා ගත යුතුය. අතේ ඇති තරම දැනගෙන වියදම් කිරීම සාර්ථක ජීවිතයක පදනම වේ. සාරාංශයක් ලෙස අර පිරිමැස්ම යනු ලෝභකම නොව සම්පත්වල වටිනාකම හඳුනාගෙන ඒවා නිවැරදිව කළමනාකරණය කිරීමයි.